හරි අපේ සභාපතිතුමයි සායන ටාම්ස්තුමි යනවා ෆයිනල් අවසන් බිල ක්ලියර් කරලා ඉවර වෙලා මේ නිල වශයෙන් මේ වැඩ කටයුතු අවසන් කරන්න. ඉතින් මොකද කියන්න තියෙන දන්ස්කයි මේ ටුවර් එක සම්පූර්ණයෙන්ම අපි මම යාළුවන්ට කිව්ව කලින්ම අපේ ටුවර් එක සම්පූර්ණයෙන්ම සාර්ථකයි කියලා. සභාපතිතුමා විදිහට ඔයාලට මම හිතනවා මොනවද කියන්නද කියලා. ටුවර් එක අති සාර්ථකයි. බලාපොරොත්තු වුණාටත් වඩා විචාර දෙනවා නවත් දෙක ටුවර් එක. ඉතින් තව හොඳට කරමු වැඩේ. ඔව් මම ඒ වගේම අපි මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ අනිත් බයිසිකල් ක්ලබ් වලත් අපිට කතා කරලා ඉවර වෙලා මේ ටුවර් එක පුරාවටම අපිත් එක්ක නැවී හිටියා. මේක සක්සස් කරගන්න අපිට මේ වචනෙන් හරි අපි ප්‍රධාන ඉන්සිඩන්ට් දෙකක් වුණා. ඒ දෙක වෙලාවෙත් එයාලා ඇටෙන්ෂන් එකකින් හිටියා. ඔව් එතකොට මට මතකයි අපේ බයික් වල ඒකම ඇපි සාහන් FT එක නසුල්ල ගාමගේ අපේ සාහන් ප්‍රබෝධ විශේෂයෙන් මේ අපිට අපි ගැන බලාගෙන හිටියා. සාහන් ප්‍රබෝධට ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕන. එයා ගොඩක් වෙලාවට අපිත් එක්ක අපේ පස්සෙන් වගේ හිටියා මේ ටුවර් එක පුරාවටම නේ. ඔව් බද්දොත් එකක් එයාට දෙනවා. අනේ මේක තමයි. අපි ඉගෙන ස්ටුඩියෝ දෙනවා අපට. නෙක්ස්ට් ටුවර් එක කල්පිටිය ගැන මොකද කියන්න තියෙන්නේ? කල්පිටියක් අපි මේ වගේ ඉතින් අපි ලස්සන ප්ලෑන් එකක් දාලා නිකන් ආදරෙන් දාන්න. ඔව් ඊට වඩා අපි ඒක ඇනුවල් එක හොදට කරමු. හරි එහෙනම් අපි ඊළඟ ටුවර් එකේ හම්බෙමු. එහෙනම් ජයවා. හරි ඉස්සෙල්ලා වැඩේ යන ගමන් තියෙන්නේ. ෆයිනල් බිල් එක තමයි මෙතන ක්ලියර් වෙන්නේ. ඉතින් මේ හොටල් එක ගැන යමක් සඳහන් කරන්න ඕන අපිට ලොකු සහයෝගයක් දැක්වුවා ටුවර් එක පුරාවටම මේ සියලුම දේවල් අපේ කණ්ඩායමේ ඉඳලා රාත්‍රියේ නවත්තන්න හැම දෙයක් ගැනම හොඳ ලස්සන view එකක් තියෙනවා වටේටම. ස්ටාෆ් එකත් හොඳයි. හොඳ අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක්. ඔයගොල්ලෝ සීගිර පැත්තේ આવොත් එන්න නවතින්න බලාගෙන සම්පූර්ණ හොටෙල් එක තඹුල්ල. අතනම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඊ රාට කෑම කෑමත් හොඳයි. කම්බිනේෂන් පැත්තත් ගැටලුවක් නැහැ. ඉතින් අනිවාර්යෙන් එන්න. අපිට කරන්න පුළුවන් දේ ඉච්චරයි. ඒගොල්ලෝ අපිට වෙන කරපු දේවල් වෙනුවෙන් අපිට කියන්න පුළුවන් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ හොටෙල් එක. ඇත්තටම 100%ක් හොඳයි කියන එක සම්බන්ධයෙන්. හරි. එහෙනම් සේරම වැඩ කටයුතු ඉවරයි. පිටිපස්සට කියලා යන්න ලෑස්ති වෙනවා. අවසාන වශයෙන් කියන්න ඕන මේ තියෙන සම්ප්‍රදාය හොටෙල් එක. එකමඩේෂන් පැත්ත ඔයාලට ශ්‍රීගිරිය දඹුල්ල පැත්තේ යනවා නම් නවතින්න බලාගෙන ඉන්න. ලස්සන view එකක් තියෙනවා මේ. මෙතන ඉස්සර අපේ ඊයේ දවසේ දීපු ට්‍රීට්මන්ට් ඇත්තටම හොඳයි. රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්.